කිසිම අනුකම්පාවක් නැති කුඩා ප්‍රමාණයේ බෝම්බයක් වගේ මේ රතිඤ්ඤා. ඒක මං හිතන්නේ ඔයගලන්ට හොඳ ටැග්ලයින් එකක් ගෙනියන්න. පුපුරන ස්ථානයක් ඕනි තැනක් හැමට සම්බන්ධයි නම් හැමට සහ හැමෙන් අභ්‍යන්තර අවයව වලට හානි වෙන්න පුළුවන්. ඒ හානිය කොච්චරද කියන එක තීරණය කරන්න රතිඤ්ඤා එකේ සයිස් එක හරි මිල හරි බලලා තීරණය කරන්න බෑ. මොකද ඒ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රමාණය පොඩි ළමයින් නම් වැඩි. ඒක විශේෂ ළමා රෝග පිළිබඳව අශිෂ්‍යල් විශේෂඥ වෛද්‍යතුමිය කිව්වා. වැඩිහිටියෙක් නම් සමහරට ඊතරම් නැති වෙන්න පුළුවන්. නමුත් සමහරට ඇහැ විතරක් නෙවෙයි වටේ තියෙන ඉන්ද්‍රිය පද්ධතියත් හානි වෙන්න පුළුවන්. සහ එහි සංකූලතා තියෙනවා. හරියට මැනේජ් කරේ නැත්නම් හරියට ප්‍රතිකාර කරේ නැත්නම් ඒක දරුණු තත්ත්වවලට යන්න පුළුවන්. දැන් ඇහැ ආශ්‍රිත ඕනි දෙයක් මොළයට යන්න පුළුවන් විස බීජ ආසාදනය. ඒ නිසා මෙය භයානක තත්ත්වයක්. ඒක විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පැහැදිලි වුණා. මතකද පොඩි කාලේ මෙහෙම ක්‍රීඩාවක් කරා. සුනිත් මොකද්ද මේකට කිව්වේ? ගුඩු ගහනවා. චග්ගුඩු. ඔව්. මේ ගුඩු පොල්ල. මේ ගුඩු පොල්ලේ ගුඩ කියලා එකක් තියෙනවා පොඩි ඉරක්. පොඩි කෑල්ලක්. ඒක ඈතට පුළුවන් තරම් විදින්න ඕනි. හැබැයි මේක අල්ලා ගන්න ලං ඉස්සරහාම ඉන්න දරුවන්ට මොකද වෙන්නේ? ඇහෙම වදිනවා. මේකේ තව එකක් තියෙනවා සුනිත් මතකද? මෙහෙම පොල්ලෙන් ගහලා ගුඩ උඩට ගියාම උඩින් ගහනවා. මේ හින්දා අපේ පොඩි වයසේ අපේ යාළුවෝ අන්ධ වෙලා තියෙනවා. මේක ක්‍රීඩාවක්. එතකොට මේ අම්මලා තාත්තලා මොකද්ද කරන්න හදන්නේ? ළමයින්ට ක්‍රීඩා කරන්න රතිඤ්ඤා ගිහින් දෙනවා. ළමයින්ට ක්‍රීඩා කරන්න රතිඤ්ඤා ගිහින් දෙනවා. එතකොට රතිඤ්ඤා පත්තු කරනවා කියන එක අවුරුදු කාලේ ක්‍රීඩාවක් ළමයින්ට. අපි හරි සතුටින් ඉන්නේ. අපි මේ වැඩිහිටිය වෙලත් මම බලන් ඉන්නවා ගිහිල්ලා රැට බඹර චක්‍ර පත්තු කරන්න ඕනේ අපේ තනක් තියෙනවා මගේ ගමේ ගෙදර. ඒක බලාගෙන ඉන්නවා තාම. දැන් අවුරුදු 50ක් පැනලා. ඒ නිසා මේ රතිඤ්ඤා කියන්නේ ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව දරුවන්ගේ ජීවිතවලට අනතුරක් නොවෙන්න, වැඩිහිටියන්ගේ ජීවිතවලට අනතුරක් නොවෙන්න කොහොමද කරන්න ඕනේ? මේ තියෙන්නේ මේ රතිඤ්ඤා හින්දා ලෝකේ වෙන අනතුරු පිළිබඳව එක එක පර්යේෂණ වලින් හොයාගත්ත දත්ත ටිකක්. වැඩිපුරම වෙලා තියෙන්නේ මුහුණට සහ අතට. වැඩිපුරම වෙලා තියෙන්නේ මුහුණට සහ අතට. මේ තියෙන්නේ ඇහැට වෙච්ච අනතුරක් ගැන. ඒක ගැන මම කියන්න දෙයක් නැහැ. විශේෂඥ වෛද්‍යවරුන් ඉතා හොඳින් පැහැදිලි කරා. අර පින්තූරය දැක්කහම ඔයගොල්ලෝ බය වෙන්නට ඕනි. ඒ වගේම ළමයින්ගේ ජීවිතවලට බලපාන්නේ උන්ගේ ඉතිරි මුළු ජීවිත කාලයටම අනතුරු හින්දා වෙන දේවල් දරුණු විදිහට බලපාන උන්ගේ පෙනීම විතරක් නෙවෙයි අධ්‍යාපනය, සමාජ ක්‍රියාකාරීකම්, අනාගතේ කරන රැකියාව මේ හැම එකටම බලපාන්න පුළුවන් නොසලකිලිමත් රතිඤ්ඤා පත්තු කරොත්. හිතන්න දරුවෙක්ගේ මේ විදිහට ඇඟිල්ලක් අහිමි වුණා කියලා. කවදාවත් හොඳට සංගීත භාණ්ඩයක් ප්ලේ කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් මේ දරුවට කවදාවත් গিitar එකක් ගහන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් වෘත්තියක යෙදෙන්න බැරි වෙන්න පුළුවන්. එයා ආසම වෘත්තිය, ජීවිතේ හීන දකිපු වෘත්තිය නියැලෙන්නට බැරි වෙන්න පුළුවන්. මේ තියෙන්නේ එවැනි අනතුරු. බොහෝ විට මේක වෙන්නේ දරුවෝ විනෝදයට අතේ තියාගෙන රතිඤ්ඤා පත්තු කරන්න ගිහිල්ලා. මේ තියෙන දරුවෝ විඳින දුක කොච්චර වේදනාවකින් ඉන්නවද? අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු කාලේ සතුට හොයාගන්න අනාරක්ෂිතව ගිහිල්ලා අපි වේදනාවෙන් අඬ ඉඳලා අනාගතයේ ජීවිතේට බලපාන අනතුරක් කරගන්න වෙන්න පුළුවන් නොසලකිලිමත්ව රතිඤ්ඤා භාවිතා කළොත්. මේ තියෙන්නේ ඇහැට ප්‍රතිකාර කරන හැටි. දැන් මේ රතිඤ්ඤා වලින් ඇහැට වැරදීමකින් අපි හිතමු දැන් මේ අපේ පණිවිඩ ටික අහලා අතේ තියලා රතිඤ්ඤා පත්තු කරන්නේත් නැහැ. දුර ඉඳන් පත්තු කරන්නේ මොනවත් අනතුරක් කර බොහොම පරිස්සමෙන් පත්තු කරලා සමහරට අනතුරක් වෙන්න පුළුවන් ඇහැට. ඇහැට අනතුරක් වුණොත් නොකල යුතු සහ කල යුතු දේවල් තියෙනවා. නදිත් පැහැදිලි කරා කල යුතු දේ තමයි පුළුවන් නම් ගලාගෙන යන වතුර ටිකක් දාලා එහෙම නැත්නම් සේලයින් එකක් හරි පිරිසිදු දෙයක් දාලා දැනට තියෙන අනතුර අවම කරගන්න කටයුතු කරන එක. ඒක ඕනෑතරම් සෞඛ්‍ය පණිවිඩ තියෙනවා. ඒක තමයි කල යුතු දේ. නොකල යුතු දේ තමයි ඒ ඇහැට වෙච්ච දේවල් හානි වෙච්ච වැලි කැට ඊට පස්සේ වෙනත් අනතුරු වෙච්ච දේවල් ඒවා ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැතුව මෙන්න මේ විදිහට හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් ඇහැ උඩින් තියලා ඒකට ප්ලාස්ටරයක් හරි එහෙම නැත්නම් පොඩි පටියක් හරි ගැට ගහලා ඉතා ඉක්මනින් ළඟම තියෙන රෝහලට යන්න ඕනේ. ඉතා ඉක්මනින් ළඟම තියෙන රෝහලට යන්න ඕනේ. ලංකාවේ ඕනෑම රෝහලක හදිසි අනතුරු හේතුවේ
මේ අවුරුදු කාලේ හදිසි අනතුරු හේතුවෙන් එන රෝගියාට ප්‍රථමාධාර සහ ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හැම ආයතනයකම සූදානම් වෙලා තියෙනවා. ජාතික අක්ෂිරෝහලෙත් විශේෂයෙන්ම මේ හදිසි අනතුරු එකකක් තියෙනවා. එහි කටයුතු සූදානමින් තියෙනවා. යම්කිසි විදිහකින් අනතුරක් වුණොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා ඒ සඳහා නදීමිස් කිව්වා වගේ විශේෂඥ වෛද්‍යවරුකුත් සූදානමින් ඉන්නවා. දැන් මේ තියෙන්නේ අතට උනාම කරන්න ඕනි ප්‍රථමාධාර. අතට මොනවා හරි අනතුරක් වුණාම පුළුවන් තරම් ඉක්මනට ඒ වෙච්ච ස්ථානය ගලාගෙන යන ජලයෙන් හෝ සේලයින් වැනි ද්‍රව්‍යයකින් පිරිසිදු කරලා හොඳට ඔතලා අරන් එන්න ඕනේ. මම එක කතාවක් කියන්නම්. මම ගාල්ලේ නේවාසික වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන කාලේ එක මහත්තයෙක් ආවා මරණාසන්න වෙලා අතේ පොඩි කැපුමක් ඇති වෙලා. පොඩි රණ්ඩුවක් ගිහලා අතේ කැපුමක් ඇති වෙලා මරණාසන්න වෙලා ආවා. හේතුව මොකද්ද? ඒ කැපිච්ච ස්ථානය වටේට රෙද්දක් ඔතලා ලේ යන එක නවතින්න නැතිඳ පුළුවන් තරම් ඔතලා බෙඩ් ෂීට්ස් ඔතලා අතේ මෙතන ඉඳන් මෙතනටම ෂීට්ස් ඔතලා. මොකද්ද වෙන්නේ? කැපිච්ච ලේන හරියට අවහිර කරගෙන නැහැ. රෝගියා රෝහලට එනකම්ම ලේන වාහනේ වෙලා ඔහු ආවේ කම්පන තත්ත්වේ. අපිට තිබුණේ අර රෙදි ටික අයින් කරලා අර ලේන හරි හොයනකොට ඒක තියෙන්නේ මිලිමීටර් 3ක් විතර ලොකු දමනියක්. එතනට ප්‍රෙෂර් එක යදුවනම් හරියටම හරි එච්චර ලේ වාහනයක් වෙන්නේ නැහැ. ඉතින් හදිසි අනතුරු වලදී අපි කලබල වුණාම නොගැලපෙන ප්‍රථම ආධාර දුන්නාම තියෙන අනතුරු දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ ප්‍රථම ආධාර කටයුතු කිරීම ඉෂ්ට කරන්න ඕනේ. මේ තියෙන්නේ දරුවෙක් සතුටු වෙන්න ගිහිල්ලා දැඩි සත්කාරයක ඉන්න හැටි. මේ තියෙන්නේ තවත් එවැනීම දෙයක්. මේ ඩිස්ක්‍රිප්ෂන් එක මේ පින්තූරේ ගන්න වෙබ්සයිට් එකේ තිබුණ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක තිබුණේ ෆයර් ක්‍රැකර් ඉන්ජරි එකක් හින්දා වෙච්ච අනතුරකින් දැඩි සත්කාරයක ඉන්න තවත් රෝගියෙක්. කොහොමද අපි මේක නවත්තන්නේ? ඒ තමයි රතිඤ්ඤා භාවිතා කරන්න නැතුව ඉන්න ඕනේ. මට මතකයි මං ඉස්සලම රතිඤ්ඤා පත්තු කරපු දවසේ මම හිතන්නේ 2 පන්තියේ 3 පන්තියේ විතර පුදුම සතුටක් තිබුණේ. බොහොම බයේ තමයි පත්තු කරේ. හැබැයි ඒක නිසා රතිඤ්ඤා පත්තු කරන්න හැබැයි ආරක්ෂිතව. මම මේ පණිවිඩේ මෙහෙම කියන්නම්. අපේ රටේ තියෙනවද ප්‍රමිතිගත කරන ලද හිමීඩ නූල පත්තු වෙන විනාඩි 3ක් හරි විනාඩි 2ක් හරි නූල පත්තු වෙන රතිඤ්ඤා තියෙනවා නම් අන්න ඒව ගන්න. ISO සාතිකේ හරි මොකක් හරි තියෙන රතිඤ්ඤා තියෙනවා නම් ඒව ගන්න. රතිඤ්ඤා පත්තු කරන පොඩි ළමයි ඔවුන්ට දැඩි ලෙස අවවාද කරන්න දෙමව්පියන්ට ඔබ පණිවිඩය ගෙන යන්න වැඩිහිටියෝ ඉන්න තැනක ඒ ක්‍රීඩාව කරන්න කියලා. ඉල්ලන්න දරුවන්ගෙන් සෙල්ලමට එක එක්කෙනාගේ ඇඟට රතිඤ්ඤා දාන්න එපා කියලා. මොකද බිම බලාගෙන පන්තියේ වැඩ කර ඉන්නකොට අපේ ඉස්කෝලේ යාළුවෝ රතිඤ්ඤා පත්තු කරලා ඇඟට දාලා ඇහැට හානි වෙච්ච මගේ යෙහෙලියක් ගැන මම දන්නවා මගේ පාසල් කාලේ. ඊළඟට අපේ සෙල්ලම් වැඩ තියෙනවා නදී මිස් කිව්වා වගේ අතේ තියලා පත්තු කරනවා. ඒ වගේ අර පොඩි ටින් වල දාලා කාමර වල දානවා. ඒ වගේ වැරදි සෙල්ලම් රතිඤ්ඤා වලින් කරන්න එපා කියන්න. අනතුරක් වුණොත් ප්‍රථම ආධාර සහ රෝහලකට ගෙන යාම ඉක්මනින් කරන්න. එතකොට යම් කිසි විදිහකින් වෙලා තියෙන අනතුරෙන් ඔය දරුවන්ගේ ඇස් බේර ගන්න පුළුවන්. ඔන්න මේ පණිවිඩ ටික තමයි මාධ්‍ය මිතුරනේ ඔබට දෙන්න තියෙන්නේ. අපේ සභාපතිතුමා සූදානම් කළා තියෙන ඔබට සාකච්ඡා වාරයක්. ඒ සඳහා අවස්ථාව උදා කර ගැනීමෙන් මම මගේ පැහැදිලි කිරීම සමාජයට ගෙන යා යුතු පණිවිඩය මෙතකින් නිමා කරනවා. බොහොම ස්තුතියි.